පුදුම හිතෙන විදියට එයා තාමත් ජීවතුන් අතර. ඇඳුම් පැළඳුම් හදාගෙන ලෑස්ති වෙන එයා ලී කොටේ ගාලා තිබුණ එයාගේ පිහියත් අරගෙන කොහෙට හරි යන්න පිටත් වෙනවා. ඊළඟට කතාව හැරෙන්නේ පොඩි ළමයි දෙන්නෙක්ගේ පැත්තට. දෙන්නගෙන් අයියාගේ නම ජිම්. එයා එයාගේ නංගිත් එක්ක ලොකු ගෙදරක තනියමයි ජීවත් වෙන්නේ. පුදුමයකට වගේ මේ පොඩි ළමයා ගෙදර හැම වැඩක්ම කරගන්නේ තනියම. හරියට නිකන් කිසිම කෙනෙක්ගේ උදව්වක් ඕනේ නැති ස්වාධීන කෙනෙක් වගේ. ජිම් පඩිපෙළ උඩ වාඩි වෙලා එයාගේ තුවක්කුවේ උණ්ඩ පරීක්ෂා කරනවා. ඈතින් බලද්දි මේක සෙල්ලම් බඩුවක් වගේ පෙනුනත් ඇත්තට මේක ඕනිම කෙනෙක්ව සිහි නැති කරන්න පුළුවන්. ට්‍රැන්ක්වලයිසර් තුවක්කුවක්. ටික වෙලාවකට පස්සේ ජිම්ට එළියෙන් කටහඬක් ඇහෙනවා. එළියට ගිහින් බලද්දි කවුද මිනිස්සෙක් නංගිගෙන් එයාලගේ දෙමව්පියන් ගැන විස්තර අහනවා. ඒ මිනිස්සයා ජිම්ගෙනුත් ඒ ප්‍රශ්නේ වැහුවත් ජිම් කිසිම උත්තරයක් දෙන්නේ නැතුව නංගිවත් අරගෙන ඉක්මනට ගෙදර ඇතුළට යනවා. වගකීමක් තියෙන වැඩිහිටියෙක් වගේ එයා මුළු ගේම ලොක් කරලා ආරක්ෂාව තහවුරු කරාට පස්සේ තමයි නංගිත් එක්ක සෙල්ලම් කරන්න වාඩි වෙන්නේ. මේ වෙලාවේ ගෙදරින් එළිය අමුතුම જાතියේ භයානක සත්තු වගේ මිනිස්සු ටිකක් ඇතුළට පයින්න හදනවා. හැබැයි මේ ගෙදර දැඩි විදියට ආරක්ෂා කරලා තියෙන හින්දා උන්ට ඇතුළට එන්න බෑ. බලද්දි මේ සත්තු වෙන කවුරුවත් නෙවෙයි මිනිමරු සොම්බියෝ. උන්ගේ එකම අරමුණ මේ ළමයි දෙන්නව පිළිගන්න එක. කතාව හැටියට මේ වෙද්දි ලෝක ජනගහනයෙන් ජීවතුන් අතර ඉන්නේ 100ට එකක් විතරයි. මේ සොම්බි වසංගතය අනිත් හැමෝම විනාශ කරලා දාලා. ඒ ජිම්සා යාගේ නංගිට මේ සොම්බියෝ ගැන කිසිම බයක් නැහැ. මොකද උන්ව දකින්න එක දැන් එයාලගේ සාමාන්‍ය ජීවිතේම කොටසක් වෙලා. පස්සේ වෙලාවක ජිම්සා නංගි එළියේ සෙල්ලම් කර කර ඉද්දී අර කලින් දවසේ ආපු ජැක් කියන මිනිස්සයා ආයෙමත් එනවා. හැබැයි මේ පාරෙන් එයා තනියම නෙවෙයි. එයාගේ සහකාරියත් එක්ක. ආපු ගමන් ඒ ගෑනු කෙනා ජිම්ගේ නංගිව ආදරෙන් වඩා ගන්නවා. ඒ ජිම් වහාම එයාට අණ කරනවා නංගිව බිමින් තියන්න කියලා. ඊට පස්සේ මේ ජෝඩුව ආයෙමත් ජිම්ගෙන් දෙමව්පියන් ගෙන අහනවා. ජිම් බොරුවට කියනවා එයාලා කෑම බීම හොයාගෙන එන්න ගියා කියලා. මේක අහපු ජෝඩුව ළමයින්ට සහනයක් වෙන්න වගේ කියනවා බය වෙන්න එපා. අපි ආවේ ඔයාලට කරදරයක් කරන්න නෙවෙයි. දෙමව්පියන් එනකන් අපි ඔයාලව බලා ගන්නම් කියලා. මේ අතරේ අපිට කතාව වෙනත් තැනක් දකින්න ලැබෙනවා. කැලෑවක් මැද ඉන්න ඒඩන් කියලා මිනිස්සෙක් කිසිම බයක් සැකයක් නැතුව එයාට හම්බෙන හැම සොම්බියෙක්වම ඉවරයක් කරලා දානවා. ආයෙමත් ජිම්ගේ ගෙදර පැත්තට එද්දී අර ජෝඩුව ගෙදර වටේටම සෝදිසි කරලා බලනවා. එයාලා දකිනවා මේ ගෙදර සෑහෙන කාලයකට හරියන්න කෑම බීම සහ හැම පහසුකමක්ම තියෙනවා කියලා. තව මේ ළමයි දෙන්න ඉන්නේ තනියම කියලා තේරුම් ගන්න එයාලා මේ ගෙදරම නවතින්න තීරණය කරනවා. මේ කතාබහ හොරෙන් ආගෙන ඉන්න ජිම්ට ජෝඩුව ගැන ලොකු සැකයක් ඇති වෙනවා. එයා වහාම නංගිව ආරක්ෂිත කාමරයකට දාලා ලොක් කරනවා. ඒ අතරේ ජිම්ගේ බල්ලා මොනවද ඉව කරන ගමන් පුරන්න පටන් ගන්නවා. වැඩි වෙලාවක් යන කලින් එදා රෑ වෙලාගේ වටේටම විශාල සොම්බි රංචුවක් එකතු වෙද්දී අර ජෝඩුව හොතරම් බය වෙලා ගෙදර ඔක්කොම ලයිට් නිවලා දානවා. ඒත් එක පාරටම ගෙදර පිටිපස්සේ දොර ඇරලා කවුදෝ කෙනෙක් අර ගෑනු කෙනාට තරුණ විදියට ගහලා ගෙදරින් එළියට ඇදගෙන යනවා. එයාගේ හස්බන්ඩ්ට මොකද උනේ කියලා කතාවේ කොහෙවත්ම පෙන්වන්නේ නැහැ. පහුවදා උදේ අපිට ආයමත් හිම උඩ වැටලා ඉන්න ඒඩනු පෙන්නනවා. සිහි ඇවිත් බලද්දී යාට තේරෙනවා එයා උග්ගලකට අහු වෙලා කියලා. කොහමද ඒකෙන් ගැලවිද්දී ආ දකින්නවා ජිම්ගේ නංගි එතනට වෙලා hina වෙවි ඉන්නවා කියලා. දැකලා වැඩි වෙලාවක් යන්න කලින් ඒඩන්ගේ බෙල්ලට ඩාට් එකක් වදිනවා. එක් ගලවලා දානකොටම ඒඩන්ගේ සිහිය නැති වෙනවා. බලද්දී ජිම් යාගේ ට්‍රැන්ක්වලයිසර් තුවක්කුවෙන් සිහි නැති වෙන පෙඩිල්ලක් තියලා. ටික වෙලාවකින් සිහියේන ඒඩන් ඊට පස්සේ ගෙදර දිහාවට යද්දී ජිම් දැනටමත් එතන තුවක්කුවක් දික් කරගෙන ඉන්නවා. හැබැයි ජිම් ප්‍රශ්න කරද්දී ඒඩන් කියන්නේ එයා සොල්දාදුවෙක්. එයා ඉන්නේ යාගේ බිරිඳව හොයාගෙන උතුරට යන ගමන් කියලා. ජිම්ට මේක ලොකු පුදුමයක්. මොකද මීට කලින් මෙතනට ආපු හැමෝම එව්වේ කෑම බීම සහ බෙහෙත් හරි විතරයි. ආදරය කරන කෙනෙක් හොයාගෙන යන කෙනෙක් ජිම්ට හම්බුණු පළවෙනි වතාව මේක. ඒ හින්දා ජිම් ඒඩන්න විශ්වාස කරන්න තීරණය කරනවා. ඒඩන්න ගේ ඇතුළට ගන්න ජිම් මෙයාට ඩීල් එකක් දෙනවා. මේ ගෙදර කරන්ට් එක නැහැ. ඒ ට්‍රෙඩ්මිල් එක දුවලා ගෙදර බැටරි ඔක්කොම charge කරලා දුන්නොත් ඒ වෙනකොට ජිම් මෙයාට කෑම බෙහෙත් වගේම ඉන්න තැනකුත් දෙන්න පොරොන්දු වෙනවා. ඒඩන් ඒකට කැමති වෙලා පස්සේ කතා කර කර ඉද්දී ජිම්ගේ දෙමව්පියන් ගෙන අහනවා. පළමු වතාවට ජිම් ඇත්තම කතාව කියනවා. ජිම්ගේ තාත්තා විද්‍යාඥයෙක්. එයා ගිහිල්ලා ගොඩක් කල් තාම ඇවිල්ලා නැහැ. අම්මා ආරක්ෂක අංශයක වැඩ කරන කෙනෙක්. එයාත් දැන් ඉන්නේ මිෂන් එකකට ගිහිල්ලා. මේ කතාබහ අතරේ ඒඩන් එළිය සොම්බියෙක්ව දැකලා ෂණිකවම එළියට ගිහින් විශාල ට්‍රෙඩ්මිල් එකකින් ඒ සොම්බියාගේ ඔළුව කුඩු කරලා දානවා. ජිම් මේක බලාගෙන හිටියත් ඒක එයාගේ නංගිට බලන්න දෙන්නේ නැහැ. ඒඩන් ඇතුළට ආවම ජිම් මේකේ සම්පූර්ණයෙන්ම ආරක්ෂිතයි. සොම්බියන්ට ඇතුළට එන්න බෑ. එහෙම තියෙද්දි අයියෝ ඌව මැරුවේ කියලා අහනවා. මේක අහලා ඒඩන්ටත් පුදුමයි. එයා කල්පනා කරන්නේ මේ ගෙදර තියෙන තව ආරක්ෂිත උපක්‍රම මොනවද කියලා. කොහොමද ඒඩන්ට ඕනි ඉක්මනින් මේ වැඩේ ඉවරයක් කරලා එයාගේ ගමන ඉක්මන් කරන්න. ඒ හින්දා දවල් රෑ බලන්නේ නැතුව කිසිම විවේකයක් නැතුව බැටරි charge කරන්න ට්‍රෙඩ්මිල් එකේ දුවනවා. අන්තිමේදී මහන්සිය වැඩි කමටම යාව බිමට ඇදගෙන වැටෙනවා. ඒ වෙලාවේ ජිම්ගේ නංගි ඇවිල්ලා එයාට කැම ටිකකුයි වතුර ටිකකුයි දෙනවා. තව එයාගේ හෙයා පින් එකක් දීලා ඒඩන්ට කොණ්ඩේ කැට ගහ ගන්න කියනවා. ඒකෙන් පස්සේ ඇඟපත හොදගෙන පිරිසිදු වෙන ඒඩන් ළමයි දෙන්නට කෑම හදලා දෙනවා. පස්සේ යාලා එළියට යද්දී සොම්බියෙක් යාලගේ උගුලකට අහු වෙලා ජිම් එයාගේ තුවක්කුවෙන් ඌට විදලා සිහිය නැති කරනවා. ඒ අතරේ වයසක මිනිස්සෙක් සහ තරුණ ගැහැණු
මේ කවුරු හරි හොයනවා වගේ සිද්ධියකුත් අපිට පේනවා. ආයෙමත් ගෙදරට එන ඒඩන් ළමයින්ගේ දෙමව්පියන්ගේ ෆොටෝ එකක් බලන ගමන් ඉන්න අතරේ වාහනයක යතුරක් හම්බෙනවා. දැකපු ගමන් එයාට හිතෙන්නේ වාහනේ පාවිච්චි කළොත් ඉක්මනට මෙයාගේ බිරිඳ ඉන්න තැනට ගිහින් එයාව බේරගන්න පුළුවන් වෙයි කියලා. ඒත් ගරාජ් එකට ගිහින් වාහනේ ස්ටාර්ට් කරන්න හැදුවත් ඒක කැඩිලා ඒක හදන්නත් බැරි තත්ත්වයකයි තියෙන්නේ. ගෑරේජ් එකෙන් එළියට එන ඒඩන්ට ඒ කිට්ටුවම තියෙන පොඩි මඩුවක් වගේ තැනකින් අමුතු සද්දයක් ඇහෙනවා. හැබැයි එයා ඒක බලන්න යන්න හැදුවත් ජිම් මේකට ඉඩ දෙන්නේ නැහැ. පස්සේ යාළුවා තුන්දෙනාම ගෙදරට ඇවිල්ලා රෑ කෑම කාලා නිදා ගන්න ලෑස්ති වෙනවා. හැබැයි ඊළඟට වෙන්නේ කවුරුවත්ම හිතපු නැති දෙයක්. ජිම් නින්දට යන්න කලින් එයාගේ මත් එකට මාංචු දාගෙනයි නිදා ගන්න යන්නේ. පහුවදා උදේ අවදි වෙන ඒඩන් දකිනවා ජිම් කාටවත්ම කියන්නේ නැතුව අතුරුදහන් වෙලා කියලා. හිතේ ඇතිවුණු නොසන්සුන්කමත් එක්ක වහාම ගෙදරින් එළියට ගිහින් බලද්දි ජිම් ඉන්නේ ගොඩක් උනන්දුවෙන් සොම්බියන්ව කොටු කරන්න අටවපු උගුල් ටිකක් ප්‍රතිසංස්කරණය කරන ගමන්. ජිම්ගේ අවධානය ඒ වැඩේට යොමු වෙලා තියෙන අතරේ ඒඩන් සද්ද නැතුව අර අద్භූත පොඩි මඩුව ඇතුළට රින්ගන්නේ. ඒක ඇඟිලා තියෙන රහස මොකක්ද කියලා හොයාගන්න. හැබැයි එයා බලාපොරොත්තු වුණු තරම් දෙයක් එතන තිබුණේ නැහැ. එතන තිබුණ එක මෙට්ටයක්, කොට්ට ටිකක්, පොරෝණ කීපයක් සහ බිත්ති පුරාම දරුණු වල සැඳලා තිබුණ නියපොතු සීරීම් ටිකක් විතරයි. ඒත් ඒකෙන් ඒඩන්ගේ හිතට තදින්ම දැනෙනවා මීට කලින් කවුරු හරි මිනිමරු සොම්බි එක්ක මේක ඇතුළේ හිර කරගෙන ඉඳලා තියෙනවා කියලා. ඒඩන් ආයෙමත් ගෙදර පැත්තට එනවා. ගිහින් ටික වෙලාවකට පස්සේ ආ හොඳටම සැකසහිත මිනිස්සෙක් හොරෙන් මේ ගෙදර දිහා බලාගෙන ගෙදර ආරක්ෂාව ගැන සෝදිසි කරනවා කියලා දකිනවා. එයාව දකින්න කලින් එයා ශනිකවම හැංගෙනවා. ඒත් හරියට මේ වෙලාවෙම ජිම්ගේ පොඩි නංගි ඒ ආගන්තුක මිනිස්සයාව දැකලා කිසිම බයක් සැකයක් නැතුව හරිම සතුටේ හායි කියලා කෑ ගහනවා. ඒත් ඒඩන් පොඩ්ඩක්වත් පරක්කු කරන්නේ නැහැ. අර මිනිහා නංගිව දකින්න තත්පරයකට කලින් ගිහින් නංගිව අල්ලගෙන හැංගෙන්න යනවා. ඒ හින්දම යාළුවා දෙන්නේ දරුණු මිනිහට අහු වෙන්නේ නැහැ. මේ හැමදේම දිහා බලාගෙන හිටපු ජිම්ට තේරුම් යනවා ඒඩන්ගේ ඇතුලේ Tamanට හෝ නංගිට අනුතරක් කරන්න කිසිම අදහසක් නැහැ කියලා. ඒ හින්දා කලින් ගෙදර ඉන්න දාපු කොන්දේසියක් මත මීට කලින් බාරයට ගත්තු ඒඩන්ගේ ආයුධ ඔක්කොම ජිම් යාට ආයෙමත් බාර දෙනවා. මේ අතර ඒඩන් ආයෙමත් අර දෙමව්පියන්ගේ පරණ කාර් එක අලුත් වැඩියා කරන්න යනවා. ඒත් එක පාරටම මුළු පරිසරයම දෙදරලා යන විදියට ජිම්ගේ නංගියේ දරුණු මරහඬක් ඇහෙනවා. ඒඩන් සහ ජිම් දෙන්නම වැඩ නතර කරලා මොකක්ද උනේ කියලා බලන්න එළියට දුවලා යනවා. එතනදී යාළුවා දකින්නේ අතිශයින් භයානක දෙයක්. අර කලින් හොරෙන් බලපු මිනිස්සයා තව සන්නද්ධ සෙට් එකක් අරගෙන ඇවිල්ලා ජිම්ගේ පුංචි නංගිව ප්‍රාණයපේට අරගෙන. ඒ ජිම් ෂනිකෝම එයාගේ ට්‍රැන්කොලයිසර් තුවක්කුවෙන් විදලා එක මිනිස්සෙක්ව එතනම සිහි නැති කරලා දානවා. ඊළඟ තත්පරය ඇතුළත අනිත් මිනිස්සු දෙන්නත් හිතා ගන්න බැරි විදියට බිමට ඇදගෙන වැටෙනවා. හරියට නිකන් ඈතක ඉඳන් කවුරු හරි වෙඩි තිබ්බා වගේ. බලද්දි ඇත්තටම වෙඩි තියලා ඒ කවුරුවත් නෙමෙයි මෙච්චර කල් මිෂන් එකකට ගිහිල්ලා හිටපු ජිම්ගේ අම්මා ලීනා. ඒ අන්තිමේදී ආයෙමත් ගෙදර ඇවිල්ලා. නමුත් ඒ අතරතුර අවාසනාවන්ත විදියට එතනදීපත් වුණු එක වෙඩි උණ්ඩයක් ඒඩන් ගෑඟ පසාරු කරගෙන ගිහින්. එයා වෙතනම දරුණු විදියට බිමට ඇදගෙන වැටෙනවා. මරණයේ දොරකඩ ළඟම ඉන්න ඒඩන්ගේ ඔළුව ඇතුලේ එයාගේ ආදරණීය බිරිඳගේ මතකයන් ටිකක් මැවිලා පේන්න ගන්නවා. හැබැයි ඊට පොඩි වෙලාවකට පස්සේ පුදුම හිතෙන දෙයක් වෙනවා. මරණු ඒඩන් ආයෙමත් පණ පිටින් නැගිටිනවා. ඊටත් වඩා පුදුම හිතෙන විදියට එයාගේ ඇඟේ තිබුණු හැම මාරාන්තික තුවාලයක්ම නිකම්ම සනීප වෙලා. එයාට සිද්ධ වුණු මේ හාස්කම ගැන ඒඩන් ලොකුවටම කම්පණය වෙලා හිටියත් ජිම් සහ ලීනාට ඒ ගැන කිසිම පුදුමයක් නැහැ. එයාලා ඒඩන්ව ගෙදර ඇතුළට එක්කගෙන ඇවිල්ලා එයාගේ ඇඟේ තියෙන මේ අద్භූත තත්ත්වය ගැන පැහැදිලි කරන්න පටන් ගන්නවා. මෙන්න මෙතනදී තමයි මුළු කතාවම උඩු යටිකුරු කරන ලොකුම රහසය එළියට එන්නේ. ලීනා කියන විදිහට මේ මාරාන්තික වෛරස් එක හැදෙන බහුතරයක් දිනාට එයාලගේ මනස පාලනය කරගන්න බැරුව දරුණු විදියට ප්‍රචණ්ඩකාරී වෙලා සාමාන්‍ය මිනිමරු සොම්බියන් බවට පත් වෙනවා. හැබැයි මේ අතරින් ඊටාම සීමිත පිරිසකගේ ඇඟවල මේකට දක්වන ප්‍රතිචාර වෙනස්. එයාලා හඳුන්වන්නේ ස්පෙෂල් සොම්බි කියලා. සාමාන්‍ය සොම්බියන් වගේ නෙවෙයි. එයාලට තමන්ගේ මිනිස් බුද්ධිය සහ ආත්ම අවබෝධය ඒ විදිහටම තියෙනවා. ඒ වගේම සොම්බියෙකුට තියෙන අසාමාන්‍ය ශක්තිය සහ ඊටාම වේගයෙන් මාරාන්තික තුවාල පවා සනීප කරගන්න පුළුවන් පුනර්ජනන හැකියාවක් තියෙනවා. සරලවම කිව්වොත් එයාලා මිනිස්සුන්ගේ සහ සොම්බියන්ගේ එකතුවක් වගේ. හැබැයි මේකේ වාසි විතරක් නෙවෙයි. ඊටාම භයානක පැත්තකුත් තියෙනවා. සමහර වෙලාවවලදී මේ වෛරස් එකකින් හින්දා එයාලගේ මනසේ తాවකාලිකව පාලනයක් නැති වෙලා යනවා. ඒ වෙලාවට එයාලගේ හරි සිහිය නැති වෙලා තරුණ විදියට ප්‍රචණ්ඩකාරී වෙලා සාමාන්‍ය ජීවිතයේදී කවදාවත්ම කරන්නේ නැති තරුණ දේවල් කරනවා. හැබැයි ආයමත් සාමාන්‍ය තත්ත්වයට පත් වුණාට පස්සේ කරපු කිසිම දෙයක් එයාලගේ මතකයේ ඉතුරු වෙන්නේ නැහැ. මේ විස්තරය ඇහුවට පස්සේ තමයි ඒඩන්ට එයා කවුද කියලා තේරෙන්න පටන් ගන්නෙ. කතාව පටන් ගද්දිම එයා හිමයට වැල්ලා මැරිලා හිටියත් ආයමත් පණ ඇවිල්ලා තියෙන්නේ මේ හින්දා තමයි. ඊට පස්සේ ලීනා තවත් ලොකු රහසක් කියනවා. එයාගේ පුතා, ඒ කියන්නේ ජිම් කියන්නේත් මේ වගේම ස්පෙෂල් සොම්බියෙක්. කතාව මීට කලින් ෆිල්ම් එකේ මුලදී අර ගෙදරට ආපු ජෝඩුවට පහර දීලා මරලා දාලා තියෙන්නේ වෙන කවුරුවත් නෙවෙයි. මනසේ පාලනයෙන් ගිලිහුණු ජිම්. එදා රෑ බල්ලා බුරන්න අරන් තියෙන්නේ ජිම් ගෑගේ වෛරස් එක අවදි වෙන්න යනවා කියලා ඉවක් දැන්ලා. Tamanට වෙන්න යන දේ තේරුණු හින්දා තමයි ජිම් යාගේ පුංචි නංගිව බේරගන්න එයාව ආරක්ෂිත කාමරයකට දාලා ලොක් කරලා තියෙන්නේ. එයා හැමදාම රෑට නිින්දට යන්න කලින් එයාගේ මත් දෙකට මාංචු දාගන්නෙත් එයාගෙන් තමන්ගේ නංගිට අනතුරක් වෙයි කියන බයට.
අයමත් රාත්‍රියේ උදා වෙද්දී ඒඩන්ට එයාගේ බිරිඳගෙන භයානක හීනයක් පේනවා. හීනෙන් බිරිඳගේ කට පුරාම ලේ තැවරලා තියෙනවා වගේම එයා දෝතින් වඩාගෙන ඉන්නේ මැරුණු බිරිඳෙක්ව. මේ දරුණු හීනය හින්දා ඒඩන්ට හොඳටම ඇඬෙනවා. නමුත් එයාගේ වේදනාව දකින ලීනා එයාගේ හිත හදන ගමන් මේ මුළු ලෝකයම ඉස්සරහ දුක දරාගෙන ඉන්නේ. එයා විතරක් නෙවෙයි කියලා කියනවා. ලීනා එයාගේ කඳුළු පිරුණු අතීත කතාව ඒඩන්ට කියන්න පටන් ගන්නවා. එයාගේ ළමයි දෙන්න ඉපදෙද්දිම සනීප කරන්න බැරි දරුණු හෘද රෝගයක් හැදිලා. ඒ දවස්වල තමයි මුළු ලෝකේ පුරාම සොම්බි වෛරස් එක වේගෙන් පැතිරෙන්න පටන් අරන් තියෙන්නේ. හැබැයි විද්‍යාඥයෙක් වුණු එයාගේ හස්බන්ඩ් මේ ස්පෙෂල් සොම්බි කියන දුර්ලභ කණ්ඩායම ගැන පර්යේෂණ කරලා විශේෂ එන්නතක් හදලා ඒක ජිම්ට එන්නත් කරලා ජිම්ම ස්පෙෂල් සොම්බියෙක් බවටපත් කරලා ඒ හරහා ජිම්ගේ හෘද රෝගය සම්පූර්ණයෙන්ම සනීප වෙලා. ලීනාගේ හස්බන්ඩ් හිතුවේ දැන් හැමදේම හරි කියලා. හැබැයි ඉරණම ඊට වඩා වෙනස් වෙලා දවසක් ජිම්ට සිහිය නැති වෙන වෙලාවක අත්තරදීමකින් එයාගේ තාත්තා වහපා කරනවා. හැබැයි තාත්තා ජිම් වගේ ස්පෙෂල් සොම්බියෙක් වෙන්නේ නැහැ. එයා සාමාන්‍ය මිනිමරු සොම්බියෙක් වෙනවා. වෙන කරන්න කිසිම දෙයක් නැති වුණ හින්දා ලීනාට සිද්ධ වෙනවා එයාගේ මතින් එයාගේ ආදරණීය හස්බන්ඩ් මරලා දාන්න. මේ කතාව කියද්දි ලීනාටත් ඇඬෙන්න පටන් ගන්නවා. එකපාරටම එළියෙන් ජිම් මරහඬ දෙන සත්‍යයක් ඇහෙනවා. එයාට ආයමත් වෛරස් එකේ බලපෑම හින්දා සිහිය නැති වෙන්නයි යන්නේ. ලීනා අඬාම ජිම් මාරේ එළියේ තියෙන මඩුව ඇතුළට දාලා දොර ලොක් කරනවා. මඩුව ඇතුළෙන් ජිම් වේදනාවෙන් කෑ ගහන විලාප දෙන සද්ද ඇහිලා හිත කොච්චර රිදුනත් ලීනා දොර අරින්නේ නැහැ. එයා දොර ළඟම වාඩි වෙලා ඉන්නවා. මේක දකින ඒඩන්ට ලීනා ගැන ලොකු අනුකම්පාවක් ඇති වෙනවා. එයා ලීනාට විවේකයක් ගන්න කියලා එදා රෑ පුරාවටම මඩුව ළඟ මොර කරගෙන ඉන්නවා. දවස් ටිකෙන් ටික ගත වීගෙන යද්දී ලීනා ඒඩන්වත් එයාගේම කෙනෙක් වගේ ආරක්ෂා කරනවා. ඒඩනුත් ලීනාට හැම දෙයකටම ශක්තියක් වෙනවා. එයාලගේ ජීවිතේ තියෙන ආයමත් සාමාන්‍ය තත්ත්වයටපත් වෙන ගමන්. හැබැයි ඔන්න ආයමත් ලොකු කරදරයක් එනවා. දවසක් ලීනාගේ පොඩි කෙල්ල හිම උඩ එක පාරටම සිහි නැති වෙලා ඇදගෙන වැටෙනවා. ලීනා වහාම කෙල්ල ඇතුළට අරන් පරීක්ෂා කරද්දි තේරෙනවා එයාගේ පරණ හෘද රෝගය ආයමත් උත්සන්න වෙලා කියලා. මේක සනීප කරන්න කිසිම බෙහෙතක්වත් උදව්වට කිසිම වෛද්‍ය විශේෂඥයෙක්වත් මේ ලෝකෙ ඉතුරු වෙලා නැහැ. සරලවම කිව්වොත් දැන් මේ වෙනුවෙන් කරන්න කිසිම දෙයක් නැහැ. ඒඩන් කියනවා ජිම්ට දුන්නා වගේම අර වෛරස් එන්නද නංගිටත් දෙමු කියලා. එයා හිතන්නේ එතකොට එයාත් සුපිරි සොම්බියෙක් වෙලා ජිම් වගේම ජීවිතේ බේරගනී කියලා. හැබැයි ලීනා ඒකට කැමති වෙන්නේ නැහැ. එයාට දැනටමත් එයාගේ හස්බන්ඩ්ව එමෙ වෙලා තියෙන හින්දා තවත් දරුවෙක්ව මේ වගේ මාරාන්තික අවදානමකට දාලා අහිමි කරගන්න. එයා කොහොමදවම ලෑස්ති නැහැ. පස්සේ වෙලාවක ජිම් ආයමත් එයාගේ ප්‍රචණ්ඩකාරී තත්ත්වයෙන් මිදලා සාමාන්‍ය තත්ත්වයටපත් වෙනවා. ඒඩන් ජිම් සහ ලීනා තුන්දෙනාම එකතු වෙලා මේ අසනීප වුණු පුංචි කෙල්ලව ආදරෙන් බලා ගන්නවා. තවත් දවස් කීපයක් ගත වුණාට පස්සේ ඒඩන්ට එයාගේ බිරිඳව හොයාගෙන යන ගමන ආයමත් පටන් ගන්න කාලය උදා වෙනවා. ලීනා සහ ජිම් දෙන්නම ඒඩන්ට නවතින්න කියලා ගොඩක් බල කළත් ඒඩන් එයාගේ බිරිඳව හොයාගන්න බලාපොරොත්තුව අතාරින්නේ නැහැ. ඉතින් එයා හැමෝටම ස්තුති කළා. ආදරෙන් සමුදේලා එයාගේ ගමන යන්න පටන් ගන්නවා. ටික වෙලාවකට පස්සේ ලීනාගේ ගෙදරට නාදුරන සෙට් එකක් කඩාපාත් වෙනවා. මේ කණ්ඩායමේ නායකයා ඇවිල්ලා ඉන්නේ එයාගේ අතුරුදහන් වුණු දියණියව හොයාගෙන. එයා කවුරු හරි පිරිමියෙක් එක්ක පැනලා ගිහින් තිබුණ කෙනෙක්. බලද්දී එයා හොයන්නේ කතාව මුලදී ජිම්ගේ ගෙදරට ආපු අර කපල් එකේ කෙල්ලව. මේ නායකයා මීට කලිනුත් ඇවිල්ලා මේ ගෙදරවට සෝදිසි කරලා තිබුණා. එයාගේ දුවව මෙහෙන් හොයාගන්න බැරි වුණ හින්දා එයා වටපිටාව දිගටම යව හොයනවා. කොහොම හරි අන්තිමේදී අද ලීනාගේ ගෙදර කිට්ටුවෙන් මෙයාගේ දුවගේ වාහනේ යාට හම්බෙනවා. මේ සාක්ෂියෙන් හින්දා මෙයා එයාගේ කල්ලියත් එක්ක ලීනාගේ ගෙදරට ඇටැක් කරන්න තීරණය කරනවා. මේ අතරතුර ඒඩන් ගෙදරින් එළියෙන් නිදාගෙන ඉන්නේ. එකපාරටම කවුදෝ ඇවිදින අඩිසද්දයක් ඇහිලා එයා තිගැසිලා ඇහැරෙනවා. විශාල කණ්ඩායමක් ගෙදර දිහාට යනවා දකින ඒඩන් වහාම ක්‍රියාත්මක වෙලා ලීනා සහ ළමයින්ව බේරගන්න ආපහු ගෙදර පැත්තට හැරිලා යනවා. ගෙදර ඇතුළේදී අර කල්ලියේ නායකයා ලීනාගෙන් දරුණු විදියට ප්‍රශ්න කරනවා. එයාට දැනගන්න ඕනි යාගේ දුව කෝ කියලා විතරයි. හැබැයි ලීනා අවංකවම කියනවා තමන් ඒ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ කියලා. ඒත් නායකයා ඒක පිළිගන්නේ නැහැ. මොකද එයාට එයාගේ දුවගේ බඩු වගයක් මේ ගෙදර ඇතුලෙන් හම්බෙලා. මේ වෙලාවෙම ඒඩන් කිසිම සත්‍යයක් නැතුව ගේ ඇතුළට රැංගනවා. කුස්සිය හැංගිලා ඉන්න ජිම්ම හොයාගන්න එයා මේ ආක්‍රමණිකයන් ගැන විස්තර අහනවා. ඊට පස්සේ තමයි තමන්ගේ ආයුධ ලෑස්ති කරගන්න ඒඩන් කාටවත්ම පේන්නේ නැතුව එකා පිටිපස්සේ එකා මේ සතුරන්ව මරලා දාන්න පටන් ගන්නෑ. එකෙන් කල්ලිය කිහිප දෙනෙක්ම ඉක්මනින් ඉවරයක් වෙලා යනවා. කොහොම හරි අන්තිමේදී යාට අර නායකයාව මූණට මූණ හම්බෙනවා. ඒඩන් දැක්ක ගමන් එතන හිටපු අනිත් සතුරන් ඔක්කොම යාළගේ තුවක්කු ඒඩන් දිහාට එල්ල කරනවා. දැන් නම් බේරෙන්න කිසිම විදියක් නැහැ. හැබැයි ඒඩන් පෙරලා පාර දෙනව වෙනකොට කරන්නේ හිතා ගන්නවත් බැරි දෙයක්. එයා එකපාරටම එයාගේම බෙල්ල කපාගෙන බිමට ඇදගෙන වැටෙනවා. එයා මේක කරන්නේ එයාට ආයමත් සනීප වෙලා නැගිටින්න පුළුවන් කියලා එයා දන්න හින්දා. ඒ වගේම මේ දරා ගන්න බැරි මහා වේදනාව හින්දා එයාගේ ඇඟේ ඉන්න අර මාරාන්තික ස්පෙෂල් සොම්බියව අවදි වෙනවා කියලා එයාට විශ්වාසයක් තියෙනවා. එයා හිතුවා වගේම තත්පර කිහිපයක් ඇතුළත එයා ආයමත් පණ අරන් නැගිටිනවා. හැබැයි මේ නැගිටින්නේ අර සාමාන්‍ය ඒඩන් නෙවෙයි මාරාන්තික සුපිරි සොම්බියෙක්. එයාගේ උපරිම බලය පාවිච්චි කරලා එයා එතන ඉන්න හැමෝටම අතිශය කොරේරු විදියට පාර දෙන්න පටන් ගන්නවා. ලීනා තමන්ගේ දරුවන්ව අරගෙන ආරක්ෂිත තැනක හැංගෙද්දී ඒඩන් මුළු කල්ලියම ලේවිලක් මැද සම්පූර්ණයෙන්ම විනාශ කරලා දානවා.
පහුදා මුළු ඇඟ පුරාම ලේනාගෙන ඒඩන් නැගිටිනවා. Tamanට සිහිය නැති වෙලා ඊයර තමන් පාලනයකින් තොරව ගොඩක් මිනිස්සුන්ව මරලා දාලා තියෙනවා කියලා එයාට ඉක්මනටම තේරෙනවා. හිත හදාගෙන එයා ගේ ඇතුළට යද්දී එයාට ලීනා දාලා ගිය ලියුමක් හම්බ වෙනවා. ඒ ලියුමේ ලීනා ලියලා තිබුණේ මම දරුවොත් එක්ක උතුරු දිශාවට යනවා. ඉරණම අපිට ඉඩ දුන්නොත් දවසක අපි ආයෙමත් හම්බේ. මම දන්නවා ඔයත් යන්නේ උතුරට කියලා. මේ පඩිවිඩේ කියවුවට පස්සේ ඒඩනුත් එයාගේ බිරිඳව හොයාගෙන යන ගමන යන්න ලෑස්ති වෙනවා. මේ අතර ගෙදරින් එළියේ කැමරාවට පේනවා අර මැරුණු නායකයාගේ දුවටත් මේ වෛරස් එක ආසාදනය වෙලා. එයාත් දැන් ස්පෙෂල් සොම්බියෙක් වගේ වෙලා අනිත් සාමාන්‍ය සොම්බියන්ට පහර දෙන්න පටන් අරන්. අන්න ඒ කුතුහලයේ පෙරුණු සීන් එකත් එක්කම මේ අතිශය භයානක ෆිල්ම් එක ඉවර වෙනවා. ඉතින් මේ කතාව ගැන මොකද හිතෙන්නේ? ඒ ගැන කමෙන්ට් එකක් දාන්න. ඔයා මේ